හරි සුබ දවසක්. හැමදාමත් වගේ කුමාර හේවාවසම් එක්ක ආදරයෙන් එකතු වෙන ඔයාලට මම කෙටි වීඩියෝ එකක් එක්ක අද පුංචි පණිවිඩයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. හරි. මේක පුංචි කතාවක්. හැබැයි ලොකු අර්ථයක් ඔබට ගෙන දෙන නිසා අද මම හිතුවා මේක වීඩියෝ එකක් විදිහට කරන්න. හැබැයි මාත් එක්ක මේ වීඩියෝ එක කරද්දී තව කිහිප දෙනෙක් සම්බන්ධ වෙනවා. බලමු වීඩියෝ අපි ගැන කොහොමද ඒ සම්බන්ධ වෙන්නේ කියලා. හරි. අද වීඩියෝ එකට යන්න කලින් මේක පුංචි කතාවක් තමයි තියෙන්නේ. මම උත්සාහ කරනවා ඔබට මේක තාමත් සරලව පැහැදිලි කරන්න. හරි. මේ කතාවේ ඉන්න ගුරුවරයෙක්. මම බොහොම නොදියුණු ගමක තමයි ජීවත් වෙන්නේ. තාම සංවර්ධනය කියන එක ගෑවිලාවක් නැති ගමක් මේක. හැබැයි මේ ගුරුවරයාට මේ ගමේ තියෙන අක්කර 5ක වගේ ලොකු ඉඩම. මේක කිසි දෙයක් වගා කරලා නැහැ. හැබැයි මේකේ මේ ඉඩම මේ එක වගේ මුළු ඉඩමම එකම ක්වොලිටියේ ඉඩමක් නෙවෙයි. මේකේ සමහර තැන් තියෙනවා මේ සංවර්ධනය කරන්න බැරි දේවල්. ඒ කියන්නේ කඳු ගැට, ගල් ගොඩවල්, ඒ වගේ බෑවුම් මේ ඉඩමේ එක කොටසක් තියෙන මේ වගේ ප්‍රයෝගන්ට ගන්න බැරි ආකාරයේ කොටසක්. ඉතින් මේ අර සර්ගේ ඉඩමනේ නෑ මගේ ඉඩමක් ගැන නෙවෙයි කියන්නේ. ඉතින් මේ සංවර්ධනය කරන්න බැරි කොටසකුත් තියෙන මේ ඉඩම මේ තියෙන පැත්තට මේ සංවර්ධනය කියන එක ගලාගෙන එනවනේ. නේද? ඉතින් අලුත් පාරක් කැපෙනවා කියන්නේ ගමකට සංවර්ධනයේ කියන අරුණලු ළඟා කරන එක්තරා මාවතක්. ඉතින් ගමකට පාරක් කැපෙන්න යනවා. ඉතින් මේකත් එක්ක මේ ගුරුවරයාට ලොකු අසාධාරණයක් වෙනවා. මොකද දන්නවද? ඒ තමයි මේ තමන්ගේ ඉඩම දෙකට මැදින් වෙන් වෙනවා. දෙකට මැදින් තුවට මැදින් තමයි මේ පාර වැටිලා තියෙන්නේ. හැබැයි මේ ගුරුවරයාට පුංචි වාසියකුත් ඒ හරහා වෙනවා. මම බලමු මොකද මේ වාසිය කියලා. ගුරුවරයාගේ ඉඩම මැදින් මේ පාර වැටුණාට ගුරුවරයාගේ ඉඩම වෙන් වෙනවා කියන්නේ මේ වෙන් වෙන්නේ අර සංවර්ධනය කරන්න බැරි කොටස වෙනමත් අනිත් අර ශාස්ත්‍රීය භූමිය වෙනමත් විදියට. ඉතින් ගුරුවරයා පසුතැවෙන මේ සංවර්ධනය කරන්න බැරි කොටස වෙන් වුණාට පස්සේ මේකෙන් මට ප්‍රයෝජනයක් නැහැනේ. මේක මට කවදාවත් විකුණන්නත් බැරි වෙයි. ඒ වගේ කනගාටුවෙන් ඉන්නකොට ගුරුවරයාට මේ සංවර්ධනයත් එක්ක ගලාපු තවත් සුවිශේෂී වාසියක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ ගමට එන ආගන්තුකේ. Oh no, really? ඔව් පදිංචියට ඕ ව්‍යාපාර කටයුත්තකට ඉඩමක් හොය තමයි ඉන්නේ. ඉතින් ඔහු අහම්බෙන් දකින මේ ඉඩම. ඉතින් අර ගුරුවරයාට කතා කරලා අහනවා මේ ඉඩමේ අර සංවර්ධනය කරන්න බැරි කොටසක් විකුණනවා කියලා. එන් ගුරුවරයාගෙන් මේකට හරි උත්තරයක් හම්බෙන්නේ නැහැ. ගුරුවරයා ඉතින් ඊන පස්සේ මම දැනුම් දෙන්නම් අපේ නෝන මහත්කලින් ඉන්න මහලා. අපේ සේරාගේ. ඔව් මාත් එහෙමයි තමයි. ඉතින් මම කිව්වනේ මේ වීඩියෝ එක කරද්දී මට පිරිසක් සම්බන්ධ වෙනවා කියලා ඒ අයගේ කතාහඬ තමයි. හරි. ඉතින් මේ ඉඩමේ ඉතින් නෝන මහත්තයාගෙන් අහලා ගුරුවරයා කැමති වෙනවා අර සංවර්ධනය කරන්න බැරි කොටස විකුණන්න. මොකද ගුරුවරයාට වාසියක් නේ. ගුරුවරයා ප්‍රශ්න කරන්නේ නැහැ ඇයි ඔබ මේක මිලදී ගන්න කුමක් සඳහාද කියන එක. ඉතින් ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ගුරුවරයා හිතනවා. ඉතින් ඒක නිසා අර ආගන්තුකයාට මේ ඉඩම් කොටස විකුණනවා. ඉතින් මොහොම කාලයක් ගත වෙනකොට ගුරුවරයා තමන්ගේ අර ශාස්ත්‍රීය කොටසේ මොනවා හරි කර්මාන්තයක් නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න ඕන. මේ ඉඩම මෙහෙම තිබිලා වැඩක් නැහැ. ඒක නිසා මොනවා හරි කටයුත්තක් පටන් ගන්න ඕන කියලා හිතලා ගුරුවරයාට අදහසක් පහළ වෙනවා මේ ඉඩමේ පොල් වත්තක් වවන්න. Oh, nice. වලවල් කපලා බීම සකසලා පොල් පැලෙන් ඉඳලා පොල් වත්තක් නිර්මාණය කරනවා. ඒ වගේම දැන් අර ශාස්ත්‍රීය නොවන කොටස ගත්ත නැත්නම් අර සංවර්ධනය කරන්න බැරි කොටස ගත්ත අර ආගන්තුකයා බලනවා මේ ඉඩම දිහා. මේ ඉඩම මැදින් පාරක් වැටිලා තියෙනවා. මේ පාර දුර ගමන් බස් රථය යන එහෙම පාරක්.
ඉතින් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හිතන අර ආගන්තුකයා මොකද දන්නවද කරන්නේ? ඔහු හදනවා මෙතන වැසිකිලි පත්. Yeah. වැසිකිලිය. ඇයි? මිනිසුන්ගේ අවශ්‍යතාවයක් නේ බං. නේද? ඔව්. මිනිසුන්ගේ අවශ්‍යතාවයන්. ඉතින් මේ වැසිකිලි පද්ධතියක් හදනවා. ඒ අය අර දුර ගමන් ගිහින් එන පිරිසට ඇයිද දන්නේ නේ? ඔව් ඉතින් වැසිකිළිය පුවත්පත් බලන්නේ නැහනේ. නේද? වැසිකිළිය පාවිච්චි කරන්නේ ඇයි? කක්ක කරන්න, චූ කරන්න තමයි. Okay. හරි. මම කියවනේ මට බාධාවන් එනවා අද දවසේ. ඉතින් මේ වැසිකිළි පද්ධතියක් හදලා ගුරුවරයා මේ අර දුර ගමන් යන සේවා සඳහා සේවා මධ්‍යස්ථානයක් විදිහට වැසිකිළි පද්ධතිය පවත්වාගෙන යනවා. කොහොම ටික කාලයක් යනකොට අර වැසිකිළි භාවිත කරන්නා වූ පිරිස ටිකක් වැඩි වෙන්නත් ගන්නවා. ඉතින් මේකේ ආදායම යම් තාක් දුරට සාර්ථක වෙනකොට අර ආගන්තුකයා හිතනවා මේ මිනිස්සු වෙනුවෙන් මම තව දෙයක් කරන්න ඕන කියලා. ඉතින් අර වැසිකිළි ගියපු මිනිස්සුන්ට නාලා කියලා යන්න ෂවර් කීපයකට හරි. ඉතින් අපේ ගුරුවරයා තමන්ගේ පොල් වත්ත නඩත්තු කරලා මැරිච්ච පොල් පෙළ ගලවලා අලුත් ඒවා එතෙන්ට රිප්ලේස් කරලා ඒ වගේම හොඳට වගාව නඩත්තු කරගෙන යනවා. ඉතින් මේ කතාව මෙහෙම වෙද්දී අර ආගන්තුකයා වැසිකිළි පද්ධතියක් හදලා ඒ අවශ්‍යතා සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කරපු මිනිස්සු වෙනුවෙන් නාල කියලා යන තැනක් හැදුවනේ. ඉතින් ඔහු තවත් කල්පනා කරන මොවුන්ට වැසිකිළි ගිහිල්ලා නාල කියලා ගිහිල්ලා ආහාර කන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ වැසිකිළි ගිහිල්ලා ආහාර කන්න පුළුවන් තැනක්. අත හොදලාද දන්නේ නේ? ඉතින් අත හොදනවා. හරි. ඉතින් ආහාර ගන්න පුළුවන් තැනක් හදන්න. ඉතින් ඔහු ඒකත් පටන් ගන්නවා. ඉතින් මොහු මෙහෙම යනකොට අර ආගන්තුකයා අදහස් කරනවා දැන් දුර ගමන් ගිහින් එන මිනිස්සුන්ට වැසිකිලි පහසුකම් දුන්නා. ඒ වගේම නාන්න කියන්න දුන්නා. ඒ වගේම ආහාර පාන ගන්න දුන්නා. ඊට අමතරව මොහු හිතනවා මම මේ මිනිස්සුන්ට රැයක් නිදාගෙන යන්න පුළුවන් තැනක් හදන්න ඕන කියලා කාමර දෙක තුනකුත් පිටි කරා. එතකොට තවත් කාලයක් ඔහුගේ ආදායම අතින් හොඳ මට්ටමකට පැමිණෙනවා. ඉතින් මොහු මේ ස්ථානයේ නොබෝ කාලෙකින්ම සංවර්ධනය කරනවා. ඊටමත් අංග සම්පූර්ණ නවීන විලාසිතා සමන්විත shopping mall එකක්. ඒ වගේම ඊටමත් සුවපහසු ජීවන රටාවක් ගත කරන්න පුළුවන්, නවාතැන් ගන්න පුළුවන් තරුපහේ හෝටලයක්. ඉතින් ඔහු දීර්ඝ කාලීනව එක සංවර්ධනය කරනවා. ඉතින් අර අපේ ගුරුවරයා තමන්ගේ පොල්වත්තේ අස්සන් නෙලන්න යනවා. ඉතින් දැන් පොල්වත්ත හොඳට වැඩිලා. ඉතින් ගුරුවරයා පොල් ටික කඩුවා. ඉතින් ගුරුවරයා පොල් ටික කඩලා කාටද විකුණන්නේ කියලා බලනවා. ඒ ගම සංවර්ධනය වුණාට තාම එතරම් ලොකු ව්‍යාපාරිකයෝ බිහිවිලා නැහැ. ඔහු බලන කාටද මේක දෙන්නේ කියලා. ඉතින් අර හොටෙලෙට අවශ්‍යයි කියලා රාගන්තුකයාට ගුරුවරයාගේ පොල් ටිකක් ගන්නවා. ඉතින් එතනදී ගුරුවරයා තමන් ආපු ගමන ගැන ආපස්සට හිතන්න ගන්නවා. කනට පොල්ලත් කායිකාරයෙකුත් අපි සේරවගේ. හරි ආපස්සට හිතන්න ගන්නවා. ඉතින් ඔහු තීරණය කරනවා මට වඩා රාගන්තුකයා හුඟක් දුරක් ඇවිල්ලා. ඉතින් මම මේ කතාවත් එක්ක ඔබ මේක කිව්වේ දැන් මේ ගුරුවරයාට හොඳ දැනුමක් තිබුණා. ඔබ පිළිගන්නවා, මාත් පිළිගන්නවා. හැබැයි අර ආගන්තුකයාට හොඳ දැනුමක් තියෙන්නේ නැති. හැබැයි ආගන්තුකයාට එක දෙයක් තිබුණා. ඒ තමයි දැනුමට එහා ගිය දැක්මක් ඔහු තුල තිබුණා. ඉතින් මම කියන්නේ මිනිස්සු අනාගතය කරා මෙහෙවන්නේ හැමතිස්සෙම දැක්ම. ඉතින් දැක්මක් කියන්නේ ඉදිරි අනාගතයේ අද ඉඳලා දකින්න පුළුවන් නම් අන්න ඒක තමයි දැක්ම කියන්නේ. අර මුඩු ඉදම ගන්නකොට ආගන්තුකයා දැක්මක හිටියා. ගුරුවරයාට වඩා කියලා මට හිතුණා. ඉතින් මේ කතාව මම ඔයාලට කිව්වේ ඇයි? දන්නේ නේ? ඒ තමයි මම මේ කතාව පස්තුම් වෙන රටවල් දෙකක් කියලා. හිතන්නකෝ. ඔය ගුරුවරයා නියෝජනය කරන්නේ කාගේ රටද? ඔව්. අර දශක ගණනාවක් අපේ පරපුරේ නෙවෙයි අපේ මුතුන් මිත්තන්ගේ පරපුරේ
අපේ දේශපාලඥයෝ කොළ පාට, රතු පාට, නිල් පාට, දම් පාට, කහ පාට කීකිය සංවර්ධනය කරන්න උත්සාහ කරපු මේ ශ්‍රී ලංකාව තමයි අර ගුරුවරයන් නියෝජනය කරන්නේ. හොඳ වෙලාවට අපිට තාම ඡන්දේ නැහැ. අනේක සම්පත් තියෙන මේ අපේ භූමිය. ඒත් අපිට සංවර්ධනීය මාවත බොහොම තාමත් ඈතයි. අර ආගන්තුකයා නියෝජනය කරන රට මොකක් වෙන්නේ නැද්ද ඔබ හිතන්නේ? ආගන්තුකයා නියෝජනය කරන රට තමයි මම ඒකේ නම කියන්නට අවසරයි. මම යාළුවෙක් එක්කන් යනවා ඒක පුද්ගල ආදායම අතින් ලෝකේ රටවල් පෙළ ගැස්සූ ඒක පුද්ගල ආදායම වැඩි රටේ ඉඳලා අඩු රටට රටවල් 50ක් මේ සංඛ්‍යා ලේඛනයේ 2025 අරන් තියෙනවා. මෙහෙම පෙළ ගැස්සුවට පස්සේ හතරවෙනියට තියෙන එකම ආසියාතික රට. ඒ කියන්නේ පළවෙනි රටවල් 10 ඉන්න එකම ආසියාතික රට සිංගප්පූරු. ඉතින් අද දවසේ wow nice ඔබට තේරෙන්නේ නැති විශාල සේවා ආර්ථිකයකට හිමිකම් කියන අර බුදු බිමක් වගේම සම්පත් අතලොස්සක් හිමි රටක් තමයි සිංගප්පූරුව කියන්නේ. ඉතින් මම මේ කිව්වේ සිංගප්පූරුවේ සහ ලංකාවේ කතාව. ඉතින් මේ වගේ ඔබට දැනෙන වීඩියෝ මම ඉදිරියේදී ඔබ වෙත ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා all දැන් තියාගන්න. එතකොට මම අලුතෙන් කරන වීඩියෝ ඔබට සැනින් ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක මේ රට පිළිබඳව ඔබට හිතන්න යමක් ඉතුරු කරන්න දත්තයන් සංඛ්‍යා ලේඛනයන් ටිකක් ගේන්න. ඉතින් සුබ දවසක්. මගේ අද කෙටි වීඩියෝ මෙන් ඉවරයි. හමු වෙමු